දැන් අපි ඉන්නේ උස්බෙකිස්තාන් ටාෂ්කන්ට් වල. ටාෂ්කන්ට් කියන්නේ උස්බෙකිස්තානයේ කැපිටල් සිටි එක. අපි එන්න කලින් හිතා හිටියේ උස්බෙකිස්තාන කියන්නේ quality of living එක ලංකාවට වඩා අඩු රටක් කියලා. මොකද ලංකාවේ ඒකපුද්ගල ආදායමට වඩා උස්බෙකිස්තානයේ ඒකපුද්ගල ආදායම අඩුයි. අපි මුලින්ම ටාෂ්කන්ට් එයාපෝට් එකක් දැක්කේ පොඩි එයාපෝට් එකක් විදියට. ඒක තමයි හදන ගමන් තියෙන හැබැයි ඩියුටි ෆ්‍රී එක වුණත් පොඩි කඩයක් වගේ එකක් තිබුණේ. එයාපෝට් එකේ එළියට එද්දි ලොකු සෙනඟ හිටියා අපි නිකන් පිළිගන්නවා වගේ. අපිත් ඉතින් ඩයල්ස් වගේ ඇතුළට ආවා. ඕනෝක තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ අපි සිටි එක ඇතුළට යද්දි තමයි තේරුනේ මෙන්න બોලේ මේ සිටි එක මහා ලස්සන ක්ලීන් ඕගනයිස් යුරෝප් ලෙවල් එකේ සිටි එකක් කියලා. අපි මේ ආපු දවසට පොඩි ජෙලස් එකක් තිබුණා අපිට. මොකද මේ අපේට වඩා ඒක පුද්ගල ආදායම අඩුයි. ඒ වුණාට මේගොල්ලන්ට හොඳ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් තියෙනවා, මෙට්‍රෝ තියෙනවා, මොඩර්න් බස් සර්විස් එකක් තියෙනවා, මොඩර්න් සිටි එකක් තියෙනවා, ඒ වගේම පාර්ක්ස් තියෙනවා. පාක්ස් ගත්තාම මෙහි රෑ 8 විතර වෙනකන් එළිය තියෙනවා. මොකද අපි ගියේ ස්ප්‍රින්ග් එකේ. අතිව දෙයක් තමයි මෙහි මාර් වයිඩ් වෝකින් පාත්ස් තියෙනවා. සිටි එකේ ඕනම තැනකට යන්න පුළුවන් ඇවිදගෙන ඒ විදිහට තමයි වෝකින් පාත්ස් හොඳට ප්ලෑන් කරලා හදලා තියෙනවා. අපිට ඇවුනහම ගියා ටාෂ්කන්ට් සිටි මෝල් පැත්තට. ඒකේ බිල්ඩින් උනත් ලයිටින්ග්ස් එක්ක ඩෙකොරේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ තව වෝටර් ෂෝස් තියෙනවා. වෝටර් ෂෝස් එහෙම මියුසික් එකක් කතාවක් එක්ක යන්නේ. ඒවා හරිම ලස්සනයි. මිනිස්සු ගොඩක් ඇවිල්ලා හිටියා ලෝකල්ස් වගේම ටුවරිස්ට්ලා ඒවා බලන්න. ඕක තමයි කතන්දරේ.